අද දවසේ අපගේ ගීතාවලි ගීතය ගීතිකාංක 34 මේක දාවිත් රජතුමා විසින් දෙවියන් වහන්සේගේ නාමය මහිමයට පමුණුවන්න දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න දෙවියන් වහන්සේට ප්‍රශස්ති ඔප්පු කරන්නට ගායනා කරන ලද ගීතයක්. මේ ගීතිකාව ලියවෙන්නට පසුබිම් වෙච්ච සිද්ධියක් තියෙනවා. අපි දන්නවා දාවිත් රජතුමා පිලිස්ති ජාතික ගාත්හි ගොලායත්ව දෙවියන් වහන්සේගේ බලය තුල බිම දානවා. එතකොට මේකේ පසුබිම තමයි මේ ඊශ්‍රායල් ජනතාවගෙන් කාමහර නියෝජිතයෙක් ඉල්ලනවා මේ පිලිස්තිවරුන්ගේ මේ සටනට. නමුත් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. දාවිත් රජතුමා අවුරුදු 19 දී ගිහිල්ලා කියනවා මේ මම දෙවියන් වහන්සේත් එක්ක ජීවිසුමක් ඇති කරගෙන ඉන්නේ. ඉතින් මට දෙවියන් වහන්සේගේ බලය තියෙනවා කියලා ඒ අඩි 9ක් විතර උස දැවැන්ත මේ පුරුෂයාව ඔහු බිම දානවා. ඔහු පරාජය කරනවා. ඊට පස්සේ මේ දේ නිසා මිනිස්සු අතර දාවිත් ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. දාවිත් ගොඩාක් පැසසුම් ආවා. දාවිත් වීරයෙක් හැටියට මිනිස්සු සැලකුවා. එතකොට මේක එදා ඊශ්‍රායල් රාජ්‍යෙහි රජතුමාට සාවුල්ට දරා ගන්න බැරුණා. මුලින්ම ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඊට පස්සේ මේක වෛරයක් බවට පත් වුණා. ඊට පස්සේ මේක පරිගැනීමේ චේතනාවක් බවට පත් වෙලා දාවිත්ව මරන්න සාවුල් හොයන්න පටන් ගන්නවා. දාවිත් තැන තැන හැංගෙනවා. ඊට පස්සේ අවසානයේදී දාවිත් ගිහිල්ලා මේ පිලිස්තිවරුන්ගේ දේශයේ ගාත්හි සැගවෙන්න උත්සාහ කරනවා. මේ යන ගමනේදී ඔහු සතු කිසි දෙයක් නැහැ. ඔහු මොනවාද දේවමාලිගාවට ගිහිල්ලා අහනවා කන්න දෙයක් තියනවද? කන්න දෙයක් කියනවා කිව්වා මේ නැහැ කිව්වහම මේ අපිට කන්න මුකුත් නැහැ කිව්වහම එතකොට කියන පූජකයා කියනවා අපිට මුකුත් කන්න නැහැ. මෙතන දෙවියන් වහන්සේට ඔප්පු කරපු දේ විතර කමන්නේ ඒක හරිය දෙන්න කියලා කියනවා. ඊට පස්සේ ආයුධ හෙල්ලයක් කඩුවක් මුකුත් නැද්ද කියලා අහනවා. එතකොට කියනවා ගොලායත්ගේ කඩුව තියෙනවා. ඒක දෙන්න කියලා කියන දාවිත් හිස් අතින් ඉන්නේ. කිසිම දෙයක් දාවිත් නැහැ. ඊට පස්සේ ඔහු ඒ ප්‍රදේශයේ සැඟවීද්දී ආකිෂ් කියන ගාත්හි රජතුමා දැනගන්නවා දාවිත් ගැන. ඔහුට ආරංචි වුණා. ඊට පස්සේ ඔහුව කැඳවපුවාම දාවිත් එතන පොඩි ඇක්ට් එකක් කරනවා. මේ ඔල්මාදකාරෙක් වගේ පිස්සු චරිතයක් එතන රඟපානවා ආකිෂ් රජතුමාගෙන් බේරිලා යන්නට. ඊට පස්සේ එතනින් බේරිලා දාවිත් ගිහිල්ලා සැඟවෙනවා ගුහාවක ගල් ගුහාවල. එතකොට මේ දාවිත් එක්ක පිරිසක් ඉන්නවා. මේ පිරිස ණයතුරුස් වලින් මිරිකිච්ච අය, විපතටපත් වෙච්ච අය, පීඩාවටපත් වෙච්ච අය, අසරණ වෙච්ච අය. එතකොට ශක්ති සම්පන්නයි කියන කිසිම කෙනෙක් දාවිත් එක්ක නැහැ. දාවිත් තිබුණේ දුර්වලකම, පරාජය වගේ අත්දැකීම් තිබුණේ මේ වෙද්දී. හැංගිලා ඉන්නේ මරණයෙන් බේරෙන්න. දාවිත් තමන්ගේ ජීවිතේ බේරගන්න හැමතැනම දුවනවා. ඔහු සැඟවී ඉන්නවා සාවුල්ට බයි. එතකොට මේ පසුබිම තුල ඉඳලා තමයි දාවිත් මේ ගීතය ගායනා කරන්නේ. මේක ප්‍රේමවන්තයනි අර ඒ කියන්නේ Taman බිඳුවට වැටිලා ඉන්න වෙලාවක දෙවියන් වහන්සේව ප්‍රශංසා කරනවා. අපි එහෙම කරයිද? අපිට ප්‍රශ්න එද්දී, අපිට අරගල එද්දී, අපි වේදනාවටපත් වෙද්දී, අපි නායතුරුස් වලින් හිර වෙද්දී, අපිට මිනිස්සු පලිගද්දී, වෛර කරද්දී, අපි දෙවියන් වහන්සේගේ නාමය ප්‍රශංසා කරයිද? අන්න ඒකයි මෙතන තියෙන වටිනාකම, උසස්කම. දාවිද්ගේ හදවත සහ මේ මුව විවෘත වෙන්නේ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න සහ උන්වහන්සේගේ නාමයේ මහිමයට පමුණවන්න අර වේදනාබර පරාජිත අත්දැකීමක් තුළ ඉන්න වෙලාවේ. එතකොට දාවිත් කුමන ස්ථානයක හිටියත්, කුමන තරාතිරමක හිටියත්, කුමන පසුබිමක හිටියත් දාවිත් හැකියාවල තිබුණා දෙවියන් වහන්සේගේ මහිමය දකින්න, උන්වහන්සේගේ ප්‍රබලත්වය දකින්න. ඒක ඔහු දන්නවා. ඒ ප්‍රබලත්වය දන්න නිසා තමයි Tamanට සටන් කරන්න බැරි ඊශ්‍රායල් ජනතාව බය වෙලා හිටපු මේ ගොලායත් ඔහු පරාජය කරන්නේ. ඔහුගේ ශක්තියෙන් නෙමෙයි. ඔහුට විශ්වාසය තිබුණා දෙවියන් වහන්සේ මාත් එක්ක ඉඳලා
මුව පරාජය කරාවී කියලා. ඒ සටන ජය ගන්නට සලස්වාවී කියලා. එතකොට මම අර කලිනුත් කිව්වා දාවිද් දන්නවා මේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී යාවේ දෙවියන් වහන්සේ කවුද කියලා. ඒක ඔහු හොඳට හඳුනගෙන හිටියේ. ඔහුගේ ජීවිතේ කඩාවැටීම් තියෙනවා, පරාජිත හැඟීම් තියෙනවා, ඔහු පව් කරනවා, ඔහු ජයග්‍රහණ ලබනවා. උස් පහත් දේවල් ජීවිතේ වෙද්දී දාවිද් කොයි මොහොතකවත් දෙවියන් වහන්සේව අතාරින්නේ නැහැ. දෙවියන් වහන්සේව අතාරින්නේ නැහැ. දෙවියන් වහන්සේත් එක්කම ඔහු ඉන්නවා. ඒ නිසා තමයි ඔහුගේ මේ ගීතය තුළ ඔහු දෙවියන් වහන්සේගේ නාමය මහිමයට පමුණන්නේ. ඔහු කියනවා හැම වෙලේම හිමිතුමන්ට මම ප්‍රශස්ති ගී ගයමි. හැම වෙලේම at every moment every day දෙවියන් වහන්සේගේ නාමය මහිමයට පමුණවනවා, ප්‍රශංසා කරනවා. අපිට එහෙම කරන්න පුළුවන්ද? නේ අපි මේ ප්‍රශ්නේ අහගන්න ඕනේ අපෙන්. මේ දාවිද් ගැන කතා කරද්දී දාවිද් වගේද මම මේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන ගනුදෙනුවේදී මේ හැම මොහොතකම මගේ හදවත මගේ මේ මුව විවෘත වෙනවද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට, උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්නට, උන්වහන්සේට තුති පැසසුම් අරගෙන එන්නට. දාවිද් දැනගෙන හිටියා දෙයක්. දෙවියන් වහන්සේ මේ ස්තුතියේදී ප්‍රශංසාවේදී ඔවුන් අතර සුවිශේෂී ලෙස වැඩ සිටිනවා කියලා. ඒක අපිට දැනුම් දෙනවා ගීතාවලියේ ගීතිකාංක 22. මෙන්න මෙහෙම කියනවා. ඊශ්‍රායෙල් ජනතාවගේ ප්‍රශස්ති ගීත මැද වැඩවසන සුවිශුද්ධවරයානෝ ඔබමය. ගීතාවලියේ 22:3 කියන්නේ දාවිද් කියනවා ඊශ්‍රායෙල් ජනතාවගේ ප්‍රශස්ති ගීත මැද වැඩවසන සුවිශුද්ධවරයානෝ ඔබමය. ඔහු දන්නවා ස්තුතිය ප්‍රශංසාව තුළ දෙවියන් වහන්සේ එතන වැඩ සිටිනවා. දෙවියන් වහන්සේගේ නාමය මහිමයට පමුණවද්දී එතන දෙවියන් වහන්සේ සුවිශේෂී ලෙස වැඩ සිටිනවා. මට මතක නැහැ ඒක ශුද්ධවන්තයෙක් කියනවා අපි අපේ හදවත අපගේ මුව විවෘත කරද්දී, කට විවෘත කරද්දී ස්තුති ප්‍රශංසා කරන්නට, දෙවියන් වහන්සේගේ නාමයේ මහිමයට පමුණවන්නට ස්වර්ගයේ දොරටු විවෘත වෙලා ස්වර්ගීය දූතයන්, ශුද්ධවන්තයන් අපහා සමග ඒ ශුද්ධ වූ ගීතය ගායනා කරනවා. ඒ තුති පැසසුමට ඒ අයත් ස්වර්ගයේ සිට එකතු වෙනවා. මහා බලයක් අත්දකින්න පුළුවන් දෙයක් තමයි ප්‍රේමවන්තයනි, යදුමක් තමයි ස්තුති ප්‍රශංසා කිරීම, දෙවියන් වහන්සේගේ නාමය මහිමයට පැමිණවීම. එතකම ගීතාවලියේ 146 147 ගීතිකාවල මෙන්න මෙහෙම සඳහන් කරනවා. සමිඳුන්ට ප්‍රශංසා කරන්න, මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න. දිවි හිමියෙන් සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමි. දිවි ඇතිතාක් මා දෙවිඳුන්ට පැසසුම්ගී ගයන්නෙමි. 147 කියනවා සමිඳුන්ට ප්‍රශංසා කරන්න, අපේ දෙවිඳුන්ට පසස්ගී ගැයීම යහපත්ය, එතුමන් පැසසීම පියකරුය හොබනය. කොච්චර ලස්සර සුන්දර අත්දැකීමකට අපිට ඇතුළු වෙන්න පුළුවන් ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේගේ නාමයේ මහිමයට පමුණවද්දී, දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරද්දී. ඒ ස්තුතිය ප්‍රශංසාව අපිට ගොඩාක් වෙලාවට මතක් වෙන්නේ කොයි වෙලාවෙදිද? ස්තුති ප්‍රශංසා කරන්නට, දෙවියන් වහන්සේගේ නාමයේ ගෞරවයට මහිමයට පමුණවන්නට අපිට කොයි වෙලාවෙදිද මතක් වෙන්නේ? විශේෂයෙන්ම කොයි වෙලාවෙදිද? ජීවිතේ කොයි අවස්ථාවවලදීද? අපිට දෙවියන් වහන්සේගෙන් දෙයක් ලැබුණොත්, අපි ඉල්ලපු දෙයක් අපිට දුන්නොත් අපි ස්තුති ප්‍රශංසා කරනවා. සමහරක් වෙලාවට දුන්න දේ, ඉල්ලපු දේ මතක නැහැ, ලැබුණාම කාගෙන්ද හම්බුනේ කියලත් අපිට මතක නැහැ. එහෙම වෙන්නේ නැද්ද? නේ අපි කාලයක් ඉල්ලනවා ලැබෙනවා, අපිටම මතක නැහැ අපිට ඒක ලැබුණාද, කාගෙන්ද ලැබුණේ. මට අත්දැකීමක් තියෙනවා. මම සහෝදරතුමෙකු හැටියට තේබත්තේ
අර සික් ඩේ එකට රෝගින්ගේ දිනේට අපිව දවස් 3-4 වෙලේ ඉඳලා එතන නවතුණා. මට තිබුණේ අර VIP එන්ට්‍රන්ස් එකේ ඒ හට් එකේ ඉන්න. එතකොට එතන හිටියා පොලිසියේ නිලධාරීන් කීප දෙනෙක්. එතන යම් කිසි නිලයක් දරන කෙනෙක් හිටියා ඒ හරිය ඉන්චාර්ජ්. එතකොට එයා බෞද්ධ කෙනෙක්. ඒ නිලධාරියා කියනවා ෆාදර් මට ලොකු ඔලුව කැක්කුමක් තියෙනවානේ. මේ කියන්නේ හරියටම එදා ඉරිදා දවසේ රෝගින්ගේ දවසේ කියන මට මාර ඔලුව කැක්කුමක් තියෙනවා මට මේකට බෙහෙත් අරගෙන තියෙනවා මට මේක දැන් අර ඇඟේ කටුවක් කැනිලා වගේ හැමදාම වේදනාව ගේනවා නිින්ද යන්නේ නැහැ උදේට නැගිට ගන්න බෑ මට හරි අමාරුයි මේ මට මෙහෙන් මොනවා හරි කරගන්න බැරිද කියලා ඇහුවා මං කිව්වා ඔව් පුළුවන් බලන්නකො මිනිස්සු වෙන විදිය මොන හරි දෙයක් මෙතන වෙනවා මේ ප්‍රාතිහාර්ය වෙනවා මම මොකද කරන්න ඕනේ මං කිව්වා අතන සුරෝම තියනවා දෙවමෑණියන්ගේ එතනට ගිහිල්ලා පොඩි යාඥාවක් කියන්න මම දන්නේ නැහැ නේ මං කිව්වා යාඥාව කියන කතා කරනවා ඔයාට අවශ්‍ය දේ ගිහින් කියන්න එතන ඔයාගේ වේදනාව ඔයාගේ අසනීපය කියන්න ගිහිල්ලා දෙවමෑණියන්ට මිනිස්සු වෙන්නේ ඒකට මෙතනට ඊට පස්සේ එයා ගිහිල්ලා කරාද නැද්ද මම දන්නේ නැහැ. අපි කීප දවසක් හිටපින්ද මගේ ටෙලිෆෝන් නම්බර් එක එයා ගාව තිබුණා. මට සතියකින් විතර කෝල් එකක් එනවා මම දන්නේ නැති නම්බර් එකකින්. එතකොට කියනවා බ්‍රදර් මේ මම අර හිටපු පොලිස් නිලධාරියා මම එදා ඔබ වහන්සේ කිව්වා වගේ ගිහිල්ලා එතන මේ මගේ ඉල්ලීම් කිව්වා මං ඉල්ලීම් 3ක් ඉදිරිපත් කරා. එකක් මගේ අර ඔලුව කැක්කුම මට අවුරුදු ගානක් තිස්සේ දුක් විඳින එකක් මට ප්‍රොමෝෂන් එකක් මට ඇත්තටම අනිත් එක මතක නැහැ තුන්වෙනි එක මතක නැහැ. ඔව් කියනවා මම පහුවදා ඩියුටි ඉවරලා ගෙදර ගිහිල්ලා නිදාගෙන පහුවදා ඊළඟ දවසේ නැගිටිද්දී මට අර ඔලුව කැක්කුම නැහැ. ප්‍රශංසා වේවා. ඒ ඔලුව කැක්කුම නැහැ. කොහෙන් ගියාද කියලා නැහැ. මට ඒක මතක් වුණේ දැනෙන්න ගත්තේ උදේ කෑම කද්දී. මගේ වයිෆ් හැමදාම අහන්න පුරුද්දක් තිබුණා පුරුදු වෙලා හිටිය අහන්න කොහොමද ඔයාට නිින්ද ගියාද අද ඔලුව කැක්කුම කොහොමද එතකොට ඒ ආද්දි තමයි මට මතක් වුණේ දෙහිනේ අද ඔලුව කැක්කුම නෑනේ ඊයේ රෑ මට හොඳට නිින්ද ගියානේ ඒක දැනගත්ත ගමම්ම ඒ මොනවාද ඒ දවස් ටිකේ තමයි මට කතා කරලා කිව්වේ මෙහෙම වුණා මම දැන් මොකද කරන්න ඕනේ මං කිව්වා යන්න ආයේ පල්ලියට ගිහලා ස්තුති කරන්න ඔයාට මොන හරි දෙයක් කවුරු හරි දුන්නොත් එහෙම thank you කියනවනේ ගිහලා thank කරලා එන්න ප්‍රශංසා කරලා එන්න නේ ඔහුට අන්‍යාගමිකයෙක් වෙලා ඔහුට මතක් වුණා මේක ලැබිච්ච තැන ඒක ප්‍රාතිහාරයක් ඒක අත්දැකීමක් ඔහුගේ. එතකොට ඊළඟට තව මාස කීපයකට පස්සේ ආයෙ කතා කරලා කියනවා ඔහුට ප්‍රොමෝෂන් එකක් හම්බුණා කියලා. පොලිස් නිලධාරියෙක්ගේ උසස් වීමක්. දෙමෑණියකින් ලැබුණා. එතකොට මේ හැම අවස්ථාවෙදිම කතා කරලා මට ස්තුති කරේ මම ස්තුතිය මට ඒ ක්‍රෙඩිට් එකක් නැහැ. මම කිව්වේ උපදේශක් විතරයි. මම දුන්නේ ඩිරෙක්ෂන් එකක් විතරයි යන්න දෙමෑණියෝ ගාවට ගිහිල්ලා ඔයාගේ ඉල්ලීම කියන්න දෙවමෑණියෝ ලංකාවේ අපේ ස්වාමීදුව ඒ ඉල්ලීම් ඔබට ඉෂ්ට කරලා දුන්නා. ප්‍රේමන්ත සහෝදර සහෝදරනි ඔහු අමතක කරේ නෑ. ඔහුට ඒක කොහෙන්ද ලැබුණේ කියලා. මට මෙතන අරගෙන එන්නට ඕන වුණ කරුණ ඒ පොයින්ට් එක තමයි ඔහුට අමතක වුණේ නැහැ කාගෙන්ද ඒක ලැබුණේ කියලා. ඔහු පැහැදිලිවම දැනගෙන හිටියා මේක දෙවියන්ගෙන් ලැබිච්ච දෙයක් කියලා. අපිට එහෙම මතක තියෙනවද? අපිට එහෙම මතක තියෙනවද? ඒ මතකය තිබිලා අපි කොතරම් දුරට දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවද? දෙවියන් වහන්සේගේ මහිමයට වෙනසක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ මහිමය විශාල වෙන්නේ නැහැ අපි ස්තුති ප්‍රශංසා කරා කියලා. නැහැ. නමුත් ඒක අපේ වගකීමක්, යුතුයකමක්. ඒ නිසා තමයි ක්‍රිස්තුන් වහන්සේ අර ලාදුරු රෝගීන් 10 දෙනාට සුවය දීලා මොනවාද කිව්වේ? එක්කෙනයි එන්නේ ස්තුති කරන්න. උන්වහන්සේට තිබුණානේ ගණන් ගන්න නැතුව ආවද හරි ඕකේ කියලා කියන්නේ. නෑ උන්වහන්සේ අහනවා ප්‍රශ්නයක් මොකක්ද අහන්නේ? මොකක්ද අහන්නේ? ප්‍රශ්නාර්ථයේ මූණෙන් මාගේ දිහා බලන් ඉන්න එපා. මම ඔබෙන් උත්තරයක් ඉල්ලන්නේ. මොනවාද ජේසු කියන්නේ? අහනවා ප්‍රශ්නයක්. 10 දෙනෙක්ම සුව වූවා නොවේද? අනිත් 9 දෙනා කෝ? අමතක වෙලා ස්තුති කරන්න එන්න නේ. තමන්ගේ වැඩේ කරගත්තන් පස්සේ මිනිසුන්ටත් එහෙමනේ නේද? කාගෙන් හරි මිනිස්සෙක්ගෙන් වැඩක් කරගත්තන් පස්සේ ඒක කරලා දුන්න ඒ ගුණේ තියන්නේත් නැහැනේ නේ. ඒතකොට ජේසුස් අහනවා
කෝ අනිත් නම දෙනා දෙවන් වහන්ස ඒක ස්තුතිය ඒ ග්‍රැටිටියුඩ් කියන එක ප්‍රශංසාව තුති පැසසුම දෙවන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒකෙන් උන්වහන්සේගේ මහිමයට අරම කිව්වා වගේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඒක අප කළ යුතු දෙයක්. ඒක අප කළ යුතු දෙයක්. ඒ නිසා තමයි ක්‍රිස්තුන් වහන්සේ සුව කිරීම වලදී උදාහරණයකට අන්ධබාතිමියස්ට සුවය ලැබුණාන් පස්සේ ඔහු මොනවද කරන්නේ? දෙවියන් වහන්සේට ස්තුති කරමින් ක්‍රිස්තුන් වහන්සේ පස්සේ යනවා. ක්‍රියාපොතේ අර ద్వාරය දේවමාලිගාවේ ద్వාරය ඉදිරිපිටදී කොරෙකු දකිනවා ගෝලියෝ පේදුරුතුමා සහ ජෝම් මං හිතන්නේ. එතකොට පේදුරුතුමා කියනවා මට ඔබට දෙන්න රත්තරන් රිදී නැහැ. නමුත් දෙවන් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඔබ ඇවිදින්න. ඒ මිනිස්සයා හිඟා කකා හිටියේ. ඒ මිනිස්සයාට ඇවිදින්න ලැබුණා. ඔහු දෙවන් වහන්සේගේ නාමය පසසමින් මේ කණ්ඩායම පස්සේ යනවා. එතකොට ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි අපි අපේ ජීවිතවල අපිට ලැබිච්ච දේවල් වලට විතරක් නෙමෙයි නොලැබෙන දේවල් වලටත් ස්තුති ප්‍රශංසා කරනවා. මම කිව්වා මේ ගීතිකාව ලියවෙන්නේ මොන වගේ පසුබිමක් තුලද කියලා. නේ? වේදනාත්මක අසරණ වෙච්ච පරාජිත අත්දැකීමක් තුල දාවිත් යද්දී හැංගෙන්න තැනක් හොයද්දී දෙවියන් වහන්සේගේ නාමයේ ප්‍රශංසා කරන්නේ. උන්වහන්සේගේ මහිමය ගායනා කරන්නේ. ඒකට හබකුක් දිවස් ප්‍රසාදිතුමාගේ පොතේ අපිට තමත් උදව්වක් වෙනවා මෙන්න මේ වචන ටික. හබකුක්ගේ පොතේ 3 වන පරිච්ඡේදයේ 17 18 19 වගන්තිවල අත්තික ගස පල නොදැරුවත් මිදිවැල් වල පළදාව නොතිබුණත් ඔලිව ගස පල හට නොගත්තත් කෙත් වලින් අස්වැන්නක් නොලැබුණත් ගාලින් බැටළු රැළ නැති වී ගියත් ගවහල් සියල්ව හිස්ව ගියත් සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නෙමි. මාගේ ගැලවීමේ දෙවිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්නෙමි. තමන්ගේ අස්වැන්න නැති වෙලා ගිහිල්ලා ගාලෙන් බැටළු රැළ කවුරු හරි හොරකම් කරගෙන ගිහිල්ලා තමන්ව බිඳුවට වැටිච්ච තැන මේ ජනතාව කියනවා සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නෙමි. මාගේ ගැලවීමේ දෙවිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්නෙමි. ඇයි? දෙවියන් වහන්සේගේ මහිමය දන්නවා. හැමදාම ඒ අසරණකම තුල, ඒ වේදනාව තුල, ඒ පරාජය තුල, ඒ නැතිවීම තුල, ඒ වැටීම තුල දෙවියන් වහන්සේ ඔවුන්ව තියන්නේ නැහැ කියන දේ ඔවුන් දන්නවා. ඒ නිසා තමයි මෙහෙම කියන්නේ 19 වන වගන්තියේ දෙවි සමිදානෝ මාගේ ශක්තිය වේ. මාගේ පාද මුවෙකුගේ පාදමෙන් ශීඝ්‍ර කරනසේක උස්තැන්වල ඇවිදින්න මට සනස්වනසේක. දෙවියන් වහන්සේ ඔවුන්ව ගොඩ ගන්නවා, ගොඩ නගනවා. නැවත ඔවුන්ට ශක්තිය බලය දෙන ඔවුන්ගේ මේ පාද මුවෙකුගේ මෙන් ශක්තිමත් කරනවා කියන දේ ඔවුන් දැනගෙන හිටියේ. ඒ විශ්වාසය තිබුණා. එතකොට තමන් නැති වෙච්ච තැන තමන්ගේ අසරණකම තුළ දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේට සියල්ල කරන්නට පුළුවන්. දෙවියන් වහන්සේට නැවත අපිව අඹන්න පුළුවන් කියන දෙය මිනිස්සු දන්නේ හින්දා. දාවිද් දැනගෙන හිටපු නිසා. ඉතින් ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි අපි අපේ ජීවිතවල මෙනෙහි කරලා බලමු. අපේ ජීවිත දිහා අපගේ අත්දැකීම් ඔස්සේ පිටිපස්සට යමු. අපි කොතරම් දුරට දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවද? දෙවියන් වහන්සේගේ නාමයේ මහිමයට පමුණවනවද? උදේට නැගිට්ටාම මෙතන අතිස්සුවත් කමන්නේ. දෙවියන් වහන්සේට ඒ දවස දුන්නට ස්තුති කරන අය කී දෙනෙක් ඉන්නවද? ඒකට උත්තර දෙන්න. මම ආසයි දකින්න. නැගිටපු ගාම දෙවියන් වහන්සේට ස්තුති කරන අය. අත්පත් දාන්න ස්තුතියි. නැගිටපු ගාම දෙවියන් වහන්සේගෙන් කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි ඇවිල්ලා තියෙනවද කියලා බලන අය අත උස්සන්න. මම හිතන්නේ ගොඩක් අය ඒකට අත උස්සිය යුතුයි. නමුත් ලැජ්ජාවට අත උස්සන්නේ නැහැ. ඇඳ ළඟ තියෙන ෆෝන් එක බලන අද කී දෙනෙක් ඉන්නවා? 99ක් එහෙමයි. නේ? බලනවා දෙවියන් වහන්සේ මට කෝල් එකක් එවලා දීලාද මෙසේජ් එකක් එවලා මට ඒක මිස් වෙලාද අපරාධේ කියලා එහෙම බලනවා. දෙවියන්ට කලින් අපි බලනවා අපිට මොනවද ඇවිල්ලා තියෙන්නේ Facebook එකේ රික්වෙස්ට් ඇවිල්ලාද මැසේජ් ඇවිල්ලාද WhatsApp එකකින් කවුරු හරි මැසේජ් එකක් ඇවිල්ලාද good morning මැසේජ් එකක් ඇවිල්ලා ඒක කියවනවා ඒකට රිප්ලයි කරනවා නේ ඇඳෙන් බහින්න කලින් ඔයගලගේ ලාම් එක තියෙනව නේද රැට නිදාගද්දී
මම මේක කලිනුත් කිව්වානේ මතකයි මං හිතන්නේ. රැට එලාම් එක තියෙනවානේ. එලාම් එකේ සද්දේට අපි මොකද කරන්නේ උදේට ඇහැරෙනවා. ඔක හැමදාම වෙයිද? දෙවියන් වහන්සේ කිව්වොත් එහෙම නැගිටින්න එපා කියලා එලාම් එක නෙමෙයි පල්ලියේ සීනුව කන ළඟට ගෙනල්ලා ගැව්වත් නැගිටින්න බෑ. එතකොට අපිට අලුත් දවසක් දීපු ඒ දවස පටන් ගන්න අපිට හුස්ම දීපු දෙවියන් වහන්සේට අපි ස්තුති ප්‍රශංසා කරන්න ඕනේ. ඇදෙන් බහින්න කලින් සෙරප්පු දෙක දාගන්න කලින් බාත්රූම් එකට යන්න කලින් හදිස්සි නම් යන්න කමන්නේ දෙවියන් වහන්සේ ඒක තීරුම් ගන්නවා. නමුත් හැම දෙයකටම කලින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. උන්වහන්සේගේ නාමයේ මහිමයට පමුණවන්න. ඒක ලොකු මහා ගැඹුරු ප්‍රාතිහාරාත්මක යාඥාවක්. ඒක දාවිද් දැනගෙන හිටියා. ඒකේ රසය. ඒ නිසා තමයි මේ ගීතිකාව තුල දාවිද් කියන්නේ මෙන්න මෙහෙම. හිමිතුමන් ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න. එතුමන් කෙරේ විශ්වාසය තබන තැනැත්තේ ආසිරි ලබයි. දෙවියන් වහන්සේගේ බලය මහිමය දන්නවා. දාවිද් ඒ නිසා අනිත් අයට ආරාධනා කරනවා. මෙතන උන්වහන්සේ දාවිද් රජතුමා තමන්ගේ ඒ පිරිවරටත් ආරාධනා කරනවා එන්න මා සමග හිමිතුමන් වර්ණනා කරන්න අපි එක් වී එතුමන්ගේ නාමයේ පසසමු. දාවිද් දන්නවා මේ රසය මේ ස්තුතිය ප්‍රශංසාවේ රසය දන්නවා. ඒ නිසා ඔහු අනිත් අයව කැඳවනවා. ආයේ කියනවා මම ඉස්සෙල්ලා කියවපු දේ 8 වන වගන්තියේ හිමිතුමන් ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න. එතුමන් කෙරේ විශ්වාසය තබන තැනැත්තේ ආසිරි ලබයි. Taste and see how good is the Lord. ඒ රසය අපි හැම කෙනෙක්ම ක්‍රිස්තු අනුගාමිකයන් හැටියට කතෝලිකයන් හැටියට අත්දකින්නට ඕනේ. ඒ දෙවියන් වහන්සේගේ බලය ආදරය ඒතකම මේක ගනුදෙනුවක්. උන්වහන්සේලා අපි ස්තුති ප්‍රශංසා කරන්නට ඕනේ. අපේ කඩාවැටීම් අපගේ රෝගී තත්ත්වෙන් මේ හැම අවස්ථාවකදීම මේක හැම මොහොතකම දාවිද් කියනවා හැම මොහොතකම මගේ හදවත දෙවියන් වහන්සේට ස්තුති කරන්නට එස වෙනවා. අපිත් අන්න එහෙම වෙන්නට ඕනේ. අපි විපතටපත් වෙලා ලොකු වසනීපයක් එක්ක ඇඳට වෙලා දෙවියන් වහන්සේට බැන බැන ඉන්නට එපා. මිනිස්සුන්ට බැන බැන ඉන්නට එපා. විනිශ්චය කර කර විවේචනය කර කර ඉන්න එපා. ඒක හදවත දෙවියන් වෙතට ඔසවන්නට අවස්ථාවක් කරගන්න. ඉතින් ප්‍රේමන්තනි දාවිද්ගේ අත්දැකීම අපගේ අත්දැකීම කරගනිමු. දෙවියන් වහන්සේගේ නාමය හැම මොහොතකම පසසමු. අපගේ හදවත් ස්තුතියෙන් ප්‍රශංසාවෙන් දෙවියන් වහන්සේට ඔසවමු.